ඔබේ උසස් අධ්‍යාපන සිහිනය UK accredited ඩිප්ලෝමාවක් තුළින් සැබෑවක් කරගන්න. එල්පෙක් කැම්පස්. රැකියාවක් නිමිති කරගත්ත රැකියා අභිමුඛ අධ්‍යාපනය. මේක තමයි ඉතාමත්ම වැදගත් කාරණාවක් බවට පරිවර්තනය වෙන්නේ. රැකියාව විරහිතින් බිහි වෙන්නේ ඇයි? උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලත් එතනදී මතුවෙච්ච කාරණාව තමයි ඉතින් රැකියාව වෙළඳපොළ විසින් ඉල්ලන වෘත්තිකයෙක්ව හදන්න ඕනේ. සදා සුදුසුකම් පූර්ණය කළ වෘත්තිකයෙක් හදන්න ඕනේ. නමුත් මේ සමහර අධ්‍යාපන අපේ රටේ සාම්ප්‍රදායික අධ්‍යාපනය ඇතුලේ එහෙම දේවල් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නාර්ථත් තිබුණා. කෙසේ වෙතත් ගෙවි ගිය අවුරුදු 15ක 16ක 17ක විතර කාල සීමාව ඇතුළත ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාවක් මේ රටට හඳුන්වා දුන්නු. විශේෂයෙන්ම වෘත්තිමය කේන්ද්‍ර කරගත් පාඨමාලාවන් ඔස්සේ ලක්ෂයකට වැඩි ඩිප්ලෝමාධාරීන් පිරිසක් නිර්මාණය කළ අධ්‍යාපන ආයතනයක කතා බහට තමයි අපි අවතීර්ණ වන්න සූදානම් වන්නේ. ඔවුන්ගේ ඉතිහාස නැත්නම් ඔවුන්ගේ මෑත කාලීනව ඩිප්ලෝමාව සම්පූර්ණ කළ අයගේ සුවිශේෂී අවස්ථාවකින් අපි වීඩියෝ පටයක් නරඹමින්ම දවසේ මේ කතාව අපි ආරම්භ කරමු. ආයතනය තමයි එල්පෙක් කැම්පස් කියලා කියන්නේ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. එහි සභාපති දේශමාන්‍ය මදුශංක සෙනවිරත්න මහතා අපිත් එක්ක ඉන්නවා. අයබෝන් කියලා පිළිගන්න කැමතියි. ඇත්තටම දැන් අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ වෙච්ච ආයතනයක ගරු සභාපතිවරයෙක් හැටියට සාමාන්‍ය අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනයෙන් පස්සේ මේ රැකියාව වෙළඳපොළට අවතීර්ණවීමට බලාපොරොත්තු වන කෙනෙක් ඇයි මදුශංක වෘත්තිමය අධ්‍යාපනය හදාරන්න ඕනේ? ඔව් ඇත්තටම අපි වයසවරුදු 18න් පස්සේ සක්‍රීය ශ්‍රම වෙළඳපොළට ඇතුළත් වෙන කෙනෙක් විදියට ඔහු රැකියාවක් කරනකොට ඒ රැකියාවේ ඉහළ ඵලදායීතාවයක් ලබා ගැනීම අවශ්‍යයි. අපි කොමන හෝ රැකියාවක ඒ රැකියාවේ උපරිම ශ්‍රමදායකත්වයක් ලබා ගැනීම සහ ලබා දීම අවශ්‍ය ආයතනයක් වශයෙන්. ඉතින් මේ වෘත්තීය අධ්‍යාපනය කියන්නේ යම් ශේෂ්ත්‍රයක් පිළිබඳව ලබා ගන්න න්‍යායාත්මක සහ ප්‍රායෝගික අවබෝධය කියන එක. ඒක යාවත් කාලීන වෙන්නත් ඕනේ. ඉතින් මේ නිසා තමයි කෙනෙක් වෘත්තීය අධ්‍යාපනය අනිවාර්යෙන් හැදෑරිය යුත්තේ. ඒකට හේතුව දැන් අපි ශ්‍රම ඵලදායීතාවය පිළිබඳව සලකා බලනකොට ගොඩාක් තැන්වල හරියට සේවකයාගෙන් අදාළ දායකත්වය ලැබෙන්නේ නැහැ. අදාළ රැකියාව තුළ උපරිම දායකත්වය. ඉතින් මේක ආයතනයටත් හානිකර තත්ත්වයක්, සේවකයාගේ තමන්ගේ අරමුණු අභිප්‍රායන් ක්‍රියාත්මක කරනකොටත් හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි කෙනෙක් වෘත්තීය අධ්‍යාපනය කියන්නේ කුමන හෝ ශේෂ්ත්‍රයක වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. සංඛ්‍යාදත්ත වශයෙන් ගත්තොත් දියුණු රටක් ගත්තාම අනිවාර්යයෙන්ම 40%ක් 45%ක වෘත්තීය අධ්‍යාපනයක් කෙනෙක් සතුව පවතින්න ඕනේ, පුද්ගලයෝ සතුව. එතකොට තමයි මේ රටේ සංඛ්‍යාත්මකව දියුණුවක් විදිහට අපිට දකින්න පුළුවන්. හොඳයි. යම් කිසි කෙනෙක් වෘත්තිමය අධ්‍යාපනය සඳහා එල්පෙක් කැම්පස් මේයි තෝරගන්න ඕනේ. මෙතනට එන ශිෂ්‍යයෙක්ව හොඳ පිළිගත්
අභිමානනීය සුදුසුකම් සම්පූර්ණ කළ වෘත්තිකයෙක් බවට පරිවර්තනය කරන්න එල්පෙක් කැම්පස් එකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? ඔව් ඇත්තටම අපි හොඳ ප්‍රශ්නයක් ඒක මේ මොකද දැන් ආයතන ගොඩක් තියෙනවා අධ්‍යාපනය ලබන්න වයස අවුරුදු 18න් උසස් පෙළින් පස්සේ රැකියාවෙන් පස්සේ රැකියාව කරන අතරතුර පවා ආධාරණ ආයතන ගොඩක් තියෙනවා. ඉතින් එල්පෙක් කැම්පස් එක විශේෂ වෙන්නේ ශිෂ්‍යයා ආයතනයට බඳවා ගන්නා තැන සිට ශිෂ්‍යයාට අවශ්‍ය සියලුම පහසුකම් ටිකද අපි දැන් මුලින්ම ගත්තොත් එහෙම යම් දෙමව්පියෙක් ශිෂ්‍යයෙක් අරමුණක් නැතුව සමහරවිට පාඨමාලාවල් කරන්න යනවා. ඒතර අපිට එල්පෙක් කැම්පස් එකත් එක්ක ඔහු මුලින්ම සම්බන්ධ වෙනවා අපි මනාව පැහැදිලි කරලා දෙනවා මේ පාඨමාලාවේ තියෙන වැදගත්කම මොකද්ද මේ පාඨමාලාව රැකියාව වෙනදපොළට කුමන ආකාරයෙන් බලපෑමක් එල්ල කරනවා. සම මේ පාඨමාලාව කිරීමේදී ඔහු විසින් කැප කළ යුතු දේවල් මොනවද කියන එක. මොකද අර අපි කතාව කියන්නේ දැනන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා අවබෝධයක් නැතුව බොහෝ තැන්වල අපි ගත්තොත් ශිෂ්‍යෝ අතරමැදි නවතිනවා. එයාගේ කාලෙත් අපරාධි, මුදලුත් අපරාධි. නම් පළවෙනි අධීරයක් විදිහට එල්පෙක් කැම්පස් එකේ මේ සේවාව ලබා දෙනවා. ඊළඟදී අධ්‍යයන ක්‍රියාවලිය පිළිබඳව ගත්තාම අපි සෑම විෂය නිර්දේශයක්ම සකස්ලා තියෙන්නේ යාවත් කාලීන රැකියාව වෙනදපොළට ගැලපෙන විදිහට. ඒ වගේම විෂය නිර්දේශය සකස්ලා තියෙන්නේ අපේ එක්සිකියුටිව් බෝඩ් එකේ ඉන්න මහාචාර්යවරු. ඔවුන් සෑම ශාස්ත්‍රීයකම ඒ අදාළ විෂයානුබද්ධ කරුණු න්‍යායන් සහ ප්‍රායෝගික භාවයන් ඇතුළත් කරමින් තමයි මේ විෂය නිර්දේශය සකස්ලා තියෙන්නේ. ඉතින් අපේ ආයතනයට ඇතුළත් වෙන ශිෂ්‍යයෙකුට ඒ හොඳම යාවත් කාලින් දැනුම ලබා ගන්න හම් වෙනවා න්‍යායාත්මක සහ ප්‍රායෝගික කියන පැතිකඩ දෙකටම. ඒ වගේම පාඨමාලා කරගෙන යනකොට විවිධ ගැටලු මතුවෙනවා ශිෂ්‍යයන්ට විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒකෝර ගුරුවරුත් එක්ක සමීප සම්බන්ධ වෙලා අපේ කාර්ය මණ්ඩලයේ 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා විවිධ සේවාවන් ලබා දීම සඳහා මුලින්ම ශිෂ්‍ය බඳවා ගැනීම අංශේ ඊළඟදී අධ්‍යයන අංශේ ඊළඟදී මූල්‍ය අංශේ ඊළඟදී පරීක්ෂණ සංවර්ධන අංශේ විශේෂයෙන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකෙන් අපි හැම මාසෙකම ශිෂ්‍යයාගෙන් දත්තයක් ගන්නවා. ඒතොර එයා ඒ වෙනකොට එයාගේ ඇනලයිස් එක අනුව එයාට තවදුරටත් මේක ඩෙවලොප් කරන්න නැද්ද කියන එක අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකේ ඩීටේල් එකක් දෙනවා. ඊට විභාග කටයුතු පැවැත්වීම කන්වොකේෂන් එක දක්වා හොඳම ඉතාම හොඳ කෙනෙකුට ආයතනය තුළට ආවට පස්සේ එයාගේ අරමුණ සාක්ෂාත් කරගන්නේ නැතුව එයාට යන්න අපි අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ අපි ඒ ශිෂ්‍යයාට මඟ පෙන්වන්නෙක් විදිහට අපි එල්පෙක් කැම්පස් එක කටයුතු කරනවා. ඔව් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි හෝටලයකට යන්න ගියත් ඒක සම්බන්ධයෙන් කමෙන්ට්ස් බලනවා ප්‍රිවිව් කොහොමද කියලා බලනවා. ඒ වගේම තමයි මේ කීප දේවල් සනාථ කරන්න මේ ආයතනයේ පරිහරණය කළ ගිනගත් පරණ ශිෂ්‍යයන්ගේ කලින් පරම්පරාවේ අදහස් තමත්ම වැදගත්. අපි බලමු ඒගොල්ලෝ මොකද මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා. නම චත්‍රිකා ලක්මානි ගුණසිංහ අනුරාධපුරේ ඉඳන් තමයි එකතු වෙන්නේ. මට දැනගන්න ලැබුණා එල්පෙක් ආයතනය ගොඩක් හොඳ ඉහළ ප්‍රතිඵල තියෙන ආයතනයක් කියලා. ගොඩක්ම මගේ යාළුවෝ ඒ වගේම මම දන්න අඳුරන ගොඩක් දෙනෙක් මේක කරලා තිබුණා. ඒගොල්ලන් මට කිව්වේ මේ ආයතනය තුලින් ගොඩක් හොඳ වටිනාකමකින් යුත් පිළිගැනීමක් තියෙන සහතික පත්‍රයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම විශේෂයෙන් human resource management පාඨමාලාව ගුණාත්මක අතින් ඉතාමත් ඉහළ ආයතනයක් විදිහට එල්පෙක් ආයතනය හඳුන්වන්න පුළුවන්. අපි ඔන්ලයින් ඉගෙන ගත්තත් අපිට ඒක ෆිසිකල් ක්ලාස් එකක් වගේ ඒකේ වෙනස නොදැනෙන්න නොදී අපිට ඉගෙනුවා. ඒ හැම දෙයක්ම ගැන හිතලා මම එල්පෙක් ආයතනය තෝරගත්තා. පොඩි විරාමයකින් පස්සේ අපි ආපහු හම්බෙමු. ඔබේ උසස් අධ්‍යාපන සිහිනය UK accredited ඩිප්ලෝමාවක් තුළින් සැබෑවක් කරගන්න. දැන් මවතන්න 0112 එල්පෙක් කැම්පස්. හරි එල්පෙක් කැම්පස් පිළිබඳව විශ්වාස කළ කෙනෙක් කෙනවා ආයතනයට. හදාරණ කෝස් එක හදාරණ කාල ඩිප්ලෝමාව කරන කාල සීමාව තුල ශිෂ්‍යයෙක්ට ලැබෙන විශේෂ ප්‍රතිලාභ මොනවද කැම්පස් එකේ? ඔව් ඇත්තටම අපේ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකුට න්‍යායාත්මක සහ ප්‍රායෝගික කියන අවබෝධයන් දෙකම අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ගත්තාම ශිෂ්‍යයෙක් දැන් න්‍යායාත්මක කරුණු ඉගෙන ගන්නවා වගේම අපි ප්‍රැක්ටිකලි ඒක එයාට ප්‍රැක්ටිකල් අවබෝධය ලබා දීම සඳහා විවිධ වැඩසටහන් කරනවා. ඒ වගේම ලංකාව තුල වැඩසටහන් අපි පවත්වනවා. ඒ වගේම ලංකාවෙන් පිට මැලේසියාව දියුණු රටවල් කීපයක් අපි තෝරගෙන තියෙනවා ට්‍රේනින් දෙන්න. ඒ ට්‍රේනින් වලත් ඒ ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක විශේෂම කාරණාවක්. මොකද අපිට දැන් මැලේසියාව වගේ රටක ට්‍රේනින් එකක් අදාළ ඉන්ඩස්ට්‍රි එක අදාළ ශාස්ත්‍රය පිළිබඳ ට්‍රේනින් එකක් ලබා ගැනීම ඉතාම අපහසුයි. ඉතින් අපි දින 5 6 7 වගේ කාල සීමාවල් අපි රටවල් වලට එක ගිහලා පුහුණුව ලබා දීලා අපි මෙහි අපි ලංකාවට නැවත එක්කිනවා. ඉතාම සුරක්ෂිතව කණ්ඩායම් ගණනාවක් අපි ඒ විදිහට ට්‍රේනින් කරලා තියෙනවා. ඒ වගේ ලංකාවේ විවිධ දිස්ත්‍රික් වල හෙඩ් ඔෆිස් එකේ එල්පෙක් කැම්පස් එකේ ඇතුළු විවිධ ප්‍රැක්ටිකලි අවබෝධයන් අපි ලබා දෙනවා. හෙඩ් ඔෆිස් එකේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිටා තිබෙන්නේ. කෙසේ වෙතත් දැන් එක එක ළමයින්ගේ හීන එක එක විදිහයි. කවදාද දවසක මෙන්න මෙතන තමයි මම යන්නේ කියලා. ඒකට උදව් කරන අවශ්‍ය කරන වටපිටාව තියෙන පාඨමාලාවක් අනිවාර්යෙන් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කෙනාට ගැළපෙන විදිහේ පාඨමාලාවන් තියෙනවා කියලා දැනගන්නත් එක්ක අපිට කියන්නේ එල්පෙක් කැම්පස් එකේ මොනවද තියෙන පාඨමාලා?
ඔව් ඇත්තටම අපේ දැන් අපේ හැම අධීරකටම තියෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා එකෙන් පටන් ගන්න ශිෂ්‍යයෙකුට උපාධිය විශේෂ උපාධිය විශේෂ උපාධිය ආචාර්ය උපාධිය පච්චාස උපාධිය දක්වා සියලුම වැඩසටහන් එල්පෙක් කැම්පස් එක තුල අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. එහිදී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව, මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාව, නීතිය පිළිබඳව ඩිප්ලෝමාව, ඊට අමතරව මාධ්‍ය මීඩියා පිළිබඳ ඩිප්ලෝමාව. මේ සියලුම ඩිප්ලෝමාවල ඉඳන් උපාධිය විශේෂ උපාධිය ආචාර්ය උපාධිය දක්වා එල්පෙක් කැම්පස් එක තුළට එන ශිෂ්‍යයෙකුට තමන්ගේ අධ්‍යාපනයේ ඉහළම හිමි පෙත්තටම යන්න අවශ්‍ය සියලු පහසුකම් එල්පෙක් කැම්පස් එකේ නිර්මාණය කළා තියෙනවා. ඩිප්ලෝමා එකකින් පටන් අරගෙන උපාධිධාරී සහ පශ්චාත් උපාධිය ඇතුළු ගොඩක් තැන් වලට ගමන් කරන්න පුළුවන්කම තිබුණා. මේ තියෙන්නේ ඒ ප්‍රධාන ඩිප්ලෝමා ටික කොහොමද පටන් ගන්න? හියුමන් රිසෝර්ස් තියෙනවා, බිස්නස් මැනේජ්මන්ට් තියෙනවා, මාකටිං මැනේජ්මන්ට් තියෙනවා, ඊට පස්සේ සයිකොලොජි තියෙනවා, කන්සල්ටින් තියෙනවා, IT තියෙනවා, ඉංග්ලිෂ් තියෙනවා, ලෝ එක තියෙනවා. මේ ආදී වශයෙන් ගොඩක් දේවල් වලින් ඔබට මූලික ආරම්භය ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන අතරතුරේදී කොහොමද එතකොට ජොයින්ට් වෙන්නේ එල්පෙක් කැම්පස් එකත් එක්ක? ඒ විදිහට නෙවෙයි පේනි ස්කීම් එක තමයි සෑහෙන වැදගත්. කොහොමද අපිට ගෙවන්න පුළුවන් විදිය තියෙන්නේ? කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? අතම ආකාර දෙකකින් අපිත් එක්ක කටයුතු සම්බන්ධ වෙන්න පුළුවන් අධ්‍යයන කටයුතු සඳහා. එකක් ෆිසිකලි අපේ හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් එල්පෙක් කැම්පස් එකට. එහෙම නැත්නම් ලංකාවේ ඕනම ප්‍රදේශයක ඉඳන් ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි රැකියාවක් කරන කෙනෙකුට උනත් අපි දේශන පවත්වන්නේ ඔන්ලයින් එකේ රාත්‍රී 8 සිට 11 දක්වා. ඒතර ඕනම කෙනෙකුට අපි ඒ තමන්ගේ වෙලාව වෙන් කරන තමන්ගේ දෛනික කටයුතු සිදු කරලා ඉවර වෙලා අපි ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වීමට හැකියාවක් මේ තියෙන්නේ අපි ගෙවනවා නම් කොහොමද අපිට ගෙවීම සඳහා අවශ්‍ය කරන පහසු විදිය හදලා දීලා තියෙන්නේ කියලා. රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 3500ක් වෙනවා. ඔව්. ඒකට කියන්නේ මම මේ ආරම්භය කරන් දුන්නා විතරයි. ඔව්. අතනම පාඨමාලා ගාස්තුවෙන් අපි මේ දවස්වල විශේෂ ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා 20000ක් අඩු වෙනවා. ඊට පස්සේ ලියාපදිංචි ගාස්තුව 3500යි. වාරික වශයෙන් මාස 12කටම 3500 ගානේ වාරික 12කට ඩිප්ලෝමා පාඨමාලා සඳහා වාරික විශේෂම කාරණාව තමයි වාරික වශයෙන් දීලා තියෙන අවස්ථාව ඕනම කෙනෙකුට මම හිතන්නේ A level පන්ති එක විෂයක පන්ති ගාස්තුවක් වගේ ගාස්තුවක් තියෙන්නේ. ඉතින් 3500 ගානේ වාරික 12කට ගෙවීම සිදු කරලා තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනයන් ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. දැන් මම දන්නවා සාමාන්‍ය පෙළ පන්ති වලට 8 9 පන්ති වලට ගියත් මාස රුපියල් 2500ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා. මාස රුපියල් 3500ක් දීලා මේ වගේ ඩිප්ලෝමා එකක් කරන්න හම්බ වෙනවා කියලා කියන්නේ ඒක විශේෂයෙන්ම කියන කාරණාවක් මේ පාඨමාලා ගාස්තු අඩු වුණාට අපි අඩුම ආයෝජනයක් කරලා ඉහළම ගුණාත්මක භාවයෙන් යුතුව අපි මේ අවස්ථාවන් පාඨමාලාවන් අපි සකසලා තියෙනවා. අපි ඇත්තටම හදලා තියෙන ලංකාවේ මධ්‍ය සහ පහළ ආර්ථිකයක් තියෙන පිටසම වැඩිපුර ඉන්නේ. උන්ට අධ්‍යාපනය ලබා දීම, වෘත්තීය අධ්‍යාපනය ලබා දීම තමයි අපේ ප්‍රධානම ඉලක්කය. පෞද්ගලික අංශ උසස් අධ්‍යාපනය කියලා කම සමහර විට හිටියේ යමක් කමක් තියෙන පවුල් වල දරුවන්ට විතරයි කියලා ඒක වෙනස් කළා එල්පෙක් කැම්පස් එක. කොහොමද කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මොන වගේ මාර්ග ඔස්සේ දෙන්න ඕනේ කැම්පස් එකට? ඔව් ඇත්තටම අර ෆිසිකලි ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් කිරිබත්ජොරට ඇවිල්ලා. එහෙම නැත්නම් අපේ දුරකථන අංක තිරේ දිස් වෙනවා. දුරකථන අංකයට කතා කරපුවාම සේවාවල් සපයන වෙනම ශිෂ්‍ය බඳවා ගැනීම අංශයක් තියෙනවා. 0112 907 133 0112 907 429 මාකුළපාර කිරිබත්ගොඩ තමයි අංක 19 කියන්නේ කිරිබත්ගොඩ ටවුන් එකේ නම් වැඩි දුරක් නැහැ. නෑ ටවුන් එකේ තමයි එල්පෙක් කැම්පස් එක තියෙන්නේ. මාකුළපාර ඇතුළේ වෙච්ච හරි. පහසුවෙන් එන්න පුළුවන් ලංකාවේ කොහේ පැත්තක ඉන්න කෙනෙක්ට පහසුවෙන් එන්න පුළුවන් නගරයක් තමයි කිරිබත්ගොඩ කියලා කියන්නේ. එහෙනම් පහසුවෙන් එන්න පුළුවන්කම තිබෙනවා. ඇවිල්ලා පහසුවෙන් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. පහසුවෙන් අධ්‍යාපනය හදාරන්න පුළුවන්කම තිබෙනවා. පහසුවෙන්ම ඩිප්ලෝමාධාරියෙකු උපාධිධාරියෙකු බවට පත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව එල්පෙක් කැම්පස් හදලා දීලා තියෙනවා. මේ පහසු ගමන් මාර්ගය පිළිබඳව පහසුවෙන් අපිට තොරතුරු කියන්න සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. එල්පෙක් කැම්පස්යේ ගෞරව සභාපති දේශමාන්‍ය මధు සංඝසේනවිරත්න මහතාත් එක්කයි අපි සාකච්ඡා කළේ. එන අපි යනවා ප්‍රවෘත්තිමය විරාමයට. ඊට පස්සේ තව පැයක් තියෙනවා ඔබත් එක්ක අපිට ඉන්න.